අපි යන්නේ මම ඔයාලට අර ඉස්සෙල්ලා කිව්වේ සර්ප්‍රයිස් වීඩියෝ එක තමයි. අර ගලට තමයි අපි යන්න දින්නේ උඩ. ගිහිල්ලා බලමු යා. ඉතින් අපිට ඉස්සෙල්ලා මකදි හම්බුණා මල්ලි කෙනෙක්. එයා කිව්වා මේ කැලේ වායේ ගියන් අපිට මේ ප්ලේස් එකට යටනවා කියලා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ අර මං කිව්ව මේ ප්ලේස් එකට. යා. ගලට තමයි අපි යන්නේ ඉතින් ඉන්නේ අර අරහේ තියෙන ගලට. ඒ මල්ලි කිව්ව හැටියට මේ පාර තමයි හරි පාර. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ කාටද කියලා. අර මල්ලි කිව්වා වගේ තියෙනවා අර දොළ. අපි මේ කැලේ පාර මැදින් යනවා මේ තියෙන කැලේ පාර. අන්න අර පේන ඇටි ගොල්ලන්ට අපි කොල්ලෝ ටික දොළ ගාවට ගිහිල්ලා ඉන්නවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු එතනට. ඔව් හරි කියන්නේ. පඩි ගලක් තියෙනවා පොඩ්ඩක් බහින්න. ඉතින් හැබැයි දොළෙන් අපි නාලේ යන්නේ පොඩ්ඩක්. ඒක තමයි හොදගෙන දාඩිය හින්දා මේ කැලේ පාරන මරුව හැබැයි ඔයගොල්ලන්ටත් මේක එන්න පුළුවන්. යන දන අපි ඉස්සරහට ගිහලා කියන්නේ අපි අර ගලකට යන්නේ. ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලකින් කිව්වා. අන්න දින ඔයගොල්ලෝ දොළ කොල්ලෝ ටික නාන්න හදනවානේ. හැබැයි මරු දොළ ගායිස්. ඔයගොල්ලන්ට තෙල්ල ඇගපත හොද ගන්න පුළුවන්. යල්ලා කොහෙද? අතන බටරස නෙමෙයි කොල. අටි නාන්න තමයි හදන්නේ මාත් නාන්න හදනවා. උඹත් නාන්න. අපි අතනම අර දොලෙන් අතරින් නාගත්තා. අතරින් තමයි ගිහින් කොල්ලෝ ටික යනවා. අපි ගිහින් බලමු. තව කට්ටියක් අතරින් එනවා. එනගම එතනින් ඔයගොල්ලන්ට පැනලා තමයි ඉන්න දින්නේ. අතරම අර මල්ලිකෝ වගේ මෙතන තමයි හරි පාරම හිටන් තියන්නේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ගයිස් අපි දැන් යන ගමන් ඉන්නේ මේ දින්නේ යන පාර. කොල්ලෝ ටික ඔයගොල්ලන්ට පේනවා යනවා කියලා. අපි ඊළඟ තැනින් සෙට් වෙමු. හැමෝටම එතන අපි යන්. ඊළඟ තැනින් අපි සෙට් වෙමු. ඉතින් මේ මම සිරප්පු දෙයක් ගලවත්තේ බමරකල ආරණ්‍ය සේනාසනේ බෝධි තමයි මේ තින්නේ. එතනින් එහාට පාරක් තියෙනවා. අපි පොඩ්ඩක් ගිහලා යනවා. එතනින් තමයි අර මං කිව්ව ප්ලේස් එකට යන්න තියෙන්නේ. එන්න අපි ගිහලා ඊළඟ තැනින් අපි සෙට් වෙමු. ඔන්න ගයිස් ආවා. මම කිව්ව තරට අර තියෙනවා පන්සල. අපි උඩ මඩුල් සෙට් වෙමු ඊළඟ තැනින්. ළඟටම අපි ඇවිල්ලා තින්නේ. ගිහිල්ලා බලමු. උඩ තියෙන ගල වලන්න පේන්නේ නැති. අතර උඩලා ගිහිල්ලා උඩ ගන්න තින්නේ. අපි ඊළඟ තැනින් සෙට් වෙමු. කරුවල තරගින් අපිට යන්න දෙන්නේ. ගිහිල්ලා බලමු මේක දෙන්න මම ඉස්සෙල්ලා ගිහිල්ලත් නැහැ. ගිහිල්ලා බලමු මොකක්ද කියන්නේ කියලා අපි. අතන මෙතන ගොඩක් කරුවලයි. පෙරපුවල් නැහැ. මේ සිරප්පු කවුද දාන්නේ නේ? අතරම කොට. අතරම ගල් එකකින් මේ ටික වහලා දෙන්නේ. අතුල දෙනවා මෙතන. ගල් කපල වල එනකොට 5 මිනිත්ත දෙන්න ඕනි. අන්න අතන තමයි ගල් කපලා තියෙන්නේ. මේ දෙන්නේ ගල් කපල. මෙතනින් තව උඩට ගියා අපිට. මෙතනින් තව උඩට අපිට ගියා කි. අපේ කොල්ල සෙට් එක ඔයාලට පේනවාද යනවා. ඉතින් මෙන්න එහෙ තමයි කන්ද තියෙන්නේ. හරියට මේ පැත්තේ යනවා.
ඔව් උඩට එනවා. ගන්න. අතර මේ දින්නේ මංගෝ සිරිපතර අපි අර ගලක් අස්සෙන් ආවා. මෙන්න මෙතන ගිහිල්ලා වඳින්න ඉන්නේ. මෙතන පොඩි පඩි වෙලක් තියෙනවා ගල් වලින්. මේ පඩි වෙල කපලා දින ගල් වලින්. ඕන ගොඩක් අදගත් මෙතන දාවත් ගන්න පොතල යන්න පුළුවන්. ඉවතන්ට අපි ගියේ එතනට යන්න පොඩ්ඩක් දුර දිනවා. අර පල්ලහින් වෙනවා අපි ආපු පාර. අතර මේ වටේ මාර සුන්දරත්වයක් තියෙනවා. ඔයගොල්ලන්ට එල්ල ඉඳන්න පුළුවන්. අර කන්දාරියේ අර ඇති පන්සලකුත් වෙනවා වෙන. උඩවලේ වැවක් වෙනවා. උඩවලේ වැවක් වෙනවා. උඩට ගිහලා බලමු ගියා. අපි ඒක උඩට ගිහලා යනවා. උඩවලේ වැවක් ඔයගොල්ලන්ට ඉස්සරහට වෙන්නන්න. අතනින් කුඹරකුත් වෙනවා වාඩියත් එක. අර පල්ලෙහා දින්න අපි ආපු පාර. අපි අර කියපු තැනට යන ගමන් ඉන්නේ. කොල්ලොන්ට නම් ගානක් වන්න ඇති යනවා පේන දුවලා. උට නිකන් බිම යනවා වගේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ ඊළඟ තැනදී අපි සෙට් එක උඩට. මේ මග ඉන්නේ අපි තව යන ගමන්. උඩට ගිහිල්ලා බලමු වැටෙන්නත් එක්ක. තව ඇතුළු කලවරකින් ආවා. තව ටිකක් දුර තව ගොඩක් දුරයි. අපි ගිහිල්ලා බලමු මොනවද කියලා. මේ කොල්ලෝ ටික නම් යනවා ගානක් ගන්න නැතුව උනට. උන්ට මහසෙන් නැහැ මට නම් පට්ටම හරි දාඩියක් දාලා. අතර පටලසන මේ කලාව ඇතුලින් යන දින්න. බලමු ගිහිල්ලා අතර මම මේ දන්නේත් නැහැ. පාරක් මත යන යනකොට මේ කොල්ලෝ ටික නම් යනවා ගානක් නැහැ. ගල් මුළු උඩින් පැනමෙන. අතන මාර ලස්සන අර පැත්ත කලේ. ගල් guys අතර සුප්‍රීම ප්ලේස් එක සෙට් නා ඕගොල්ලන්ට මේ රටේ තනිකර සිංහරාජ වනාන්තර වගේ ප්ලේස් එක. ඉතින් මෙතනින් තමයි මම අර කිව්ව ප්ලේස් එකට යන්නේ. තා පොඩ්ඩ දුර කොල්ලෝ ටික යනවා ගානෙන් නඩුව. මට නම් පට්ටවාසි එවෙන් සුප්‍රීම ප්ලේස් එක පට්ටම එකට ඌල්. ඕගොල්ලන්ට කයිල් මේකේ අත් දෙකේ විඳ ගන්න පුළුවන්. ලංකාවේ සිංහරාජ වනාන්තරයක් වගේ මේක. ඕගොල්ලන්ට මේ වටේටම ගස් තියෙනවා ගල් තියෙනවා. අපි ලොක්ක ඉස්සරහින් නගිනවා. අපේ ලොක්කත් ඉස්සරහින් නගිනවා. තමයි නඩේ පුරා. ලොක්ක තමයි නඩේ පුරා. ඔව්. ලොක්ක තමයි නඩේ පුරා. මිනිහට නම් ගානක් වන්නේ නැහැ අපි නගිනවා. අතර මාර තේස් නම් මේ අතර මේ බමරකට යන ලොකු කතා ලියවිලා දිනවා. මේ ගලේ නිදන් ඉන්න පුළුවන් නිදන් තියෙන්න පුළුවන්. නිදන් තියෙනවා නිදන් තිබ්බේව අරන් තියෙනවා. අපි අර ඉස්සෙල්ලාවේ ඒ ගලේ කොටසක් තමයි තවුඩ කුලං කපොල්ල තියෙන්නේ. ඒකට යම ඔයගොල්ලන්ට අර උඩවලේ වැය පේන මංගෝ ප්ලේස් එක ඉස්සරහට අපි හැමෙමු ඊළඟ තැන. ගයිස් ඔයාලා තවත් හංගන්න යන්නේ අපි ආවා පොට් එකට. මේ තින්නේ ගල අන්න තියෙන කොල්ල ටික ඉන්න අතට ගිහිල්ලා. මේ තින් මං අර පාරේ ඉඳන් පෙන්නු ප්ලේස් එක අර කොල්ලා කිව්ව. අපි දොලෙන් කිව්වා වගේ මෙතන ඇවිල්ලා තන පොට් එක හොයාගත්තා. එන්න යන්න අපිත් එක පොඩ්ඩක් බලන්න. මෙන්න තියෙනවා මංගෝ ප්ලේස් එක. මේක තමයි උලං කපොල්ල කියන්නේ.
කොල්ලෝ ටික වතුර බොනවා. වතුර කිසිම අවුලක් නැහැ මාරයි. වකුලන්ට වෙන්නේ. කිය බොනවද වතුර? මාත් පොඩ බොනවා. පොඩ උඩින් ගත්තොත් තමයි හොඳ. මේ වැස්සේ හොඳ නේ. අතරම අවුලක් නැහැ. වතුරක නම් මාරු ක්ලෝරින් ගහක් තියෙන්නේ. අපි ඉස්සරහට ගිහලා මම මං කිව්ව උඩවලේ වැවදින ප්ලේස් එක. කොල්ලෝ ටික යනවා ගානක් ගන්න නැතුව අර ඉන්න කොල්ලෝ ටික අපේ එක්කෙනෙක් යනවා මෙහි. අඩෝ සුපරියක්. ඒස් තියෙනවා අතනින් අර මං කිව්ව ප්ලේස් එක උඩවලේ වැව. මෙතන හැබැයි එන ප්‍රපාදයක් තියෙනවා. ගන්නව නැති බඩුම තමයි. ඉතින් අපේ ගමන අවසන් මෙතනින් ආව මුලින්ම කියන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේම channel එක subscribe කරලා comment කරලා share කරන්න. අපි ලස්සන දවසකින් අලුත් වීඩියෝ එකකින් ආයෙ පහු හම්බෙමු. හැමෝටම good night.